ඉතින් හිතවතුනි, ඔයා දන්නවද මේ මොහොතෙත් ඔයාගේ ඔළුවට උඩින්, ඒ කියන්නේ කිලෝමීටර් 30ක් පමණ අහසේ මුළු ලෝකයේම ඉරණම තීරණය කරන යෝධ අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් විද්‍යාඥයෝ මේක හඳුන්වන්නේ ද්‍රවීය සුළඟ නැත්නම් පෝලර් වර්ටෙක්ස් කියලා. ඉතින් මෙතන තියෙන බියකරු ආරංචිය මේක නෙමෙයි. කාලගුණ විද්‍යාඥයන් කියන විදිහට මේ යෝධ බලවේගයේ යම් කිසි අවස්ථාවකදී කන පිට පෙරලීමේ නැත්නම් බිඳ වැටීමේ අවදානමක් තියෙනවා කියන එක. දැන් ඉතින් එහෙම වුණොත් ඇමරිකාව අයිස් වෙයිද? ශ්‍රී ලංකාව වගේ අපේ රටවල් ගිනි ගනීද? නැත්නම් මහා ගම් වතුරක් එයිද? ඉතින් මේ කතාවේ සත්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම තමයි මීඩියම් නාලිකාවේ ඔයත් එක්ක කතා කරන්නේ. එහෙනම් හිතවතුනි, අපේ මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්නකෝ. ඒක තමයි ඔයා අපට දෙන ලොකුම ශක්තිය. අවසාන තප්පරෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක් වේවා ඔයාට. මම තාරක තරංග මොරෝක. මොකද්ද හිතවතුනි මේ පෝලර් වර්ටෙක්ස් ද්‍රවීය සුළං කියලා කියන්නේ? සරලවම කිව්වොත් අපි හැමෝම දන්නවා පෘථුවියේ උත්තර ද්‍රවය නෝත් පෝල් එක අයිස් වලින් පිරුණු ඉතාම ශීතල ප්‍රදේශයක් කියලා. ඉතින් මේ ද්‍රවයට කිලෝමීටර් 10ක් 50ක් වගේ ඉහළ අහසේ, එහෙම නැත්නම් අපි හඳුන්වන අපරිවර්තී ගෝලය ඇතුලේ ඉතා විශාල ප්‍රදේශයක පැතුරුණු අඩු පීඩන කලාපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කලාපය වටා බටහිර සහ නැගෙනහිරට වේගෙන් හමන සුළං ධාරාවක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පෝලර් වර්ටෙක්ස්, එහෙම නැත්නම් ද්‍රවීය සුළඟ කියලා. මේක හරියටම අහසේ කැරකෙන යෝධ බඹරයක් වගේ. ඉතින් මේ බඹරේ යම් කිසි රාජකාරියක් අපේ පෘථුවියට කරනවා. ඒ රාජකාරිය මොකක්ද? උත්තර ධ්‍රවයේ තියෙන ඇට කටු පවා මිදෙන සීතල වායු තලය පහළට එන්න දෙන්නේ නැතුව ද්‍රවය තුලම සිරගත කරගෙන සිටීම තමයි මේකේ රාජකාරිය. මෙතර උෂ්ණත්වය සමහර විට සෙල්සියස් අංශක 80ටත් අඩු වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මිනිහෙක්ටවත් ඉන්න බැරි ප්‍රමාණයක් මේක. සාමාන්‍යයෙන් හිතොතිනි ශීත ඍතුවලදී මේ සුලි සුළඟ ඉතාමත් ශක්තිමත්. ඉතින් ඒකේ තේරුම අර අපි ඉස්සලා කියපු බම්බරේ ඉතාමත් වේගෙන් කැරකෙනවා. එතකොට සීතල වායුව උතුරටම හිර වෙලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ස්වභාව ධර්මය අමුතු දෙයක් සිද්ධ කරනවා. පහළ වායුගෝලයේ ඉඳන් හමාගෙන එන උණුසුම් වාතය වෝම් එයා වේව්ස් ඉහළ අහසේ තියෙන මේ පෝලර් වර්ටෙක්ස් එකට පහර දෙනවා. ඉතින් මේ පහර දීම හින්දා දින කීපයක් ඇතුළත ඉහළ අහසේ උෂ්ණත්වය එකපාරටම ඉහළ යන්න පුළුවන්. විද්‍යාවේදී මේකට අපි කියනවා SSW Southern Stratospheric Warming කියලා. අදිසි අපරිවර්ත ගෝලයේ උණුසුම් වීමක් කියලා. ඉතින් හිතවතුනි, දැන් ඔයාට තියෙන ගැටලුව මේ උණුසුම් වාතය වැදුනොත් මොකද වෙන්නේ? ඉතින් අර වේගයෙන් කැරකෙන බඹරේ දෙදරුම් කනවා. එතකොට ඒ බඹරේ වේගය අඩාල වෙනවා. මේ හේතුවෙන් සමහර වෙලාවට මේ වෝටෙක්ස් එක කොටස් දෙකකට කැඩෙන්න පුළුවන්. එන්න එතකොට හිතවතුනි, මෙච්චර කාලයක් විශාල ජල ධාරාවක් වේල්ලක හිර කරගෙන තිබ්බා වගේ අර අධික ශීතල වායු ස්කන්ධයේ පාලනයක් නැතුවම දකුණු දෙසට යුරෝපයට, ආසියාවට සහ උතුරු ඇමරිකාව දෙසට ගලාගෙන එනවා. ඉතින් අපි පෝලර් වර්ටෙක්ස් කඩා වැටුණා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. ඉතින් හිතවතුනි, මේ සුලි සුළඟ දුර්වල වුණොත් නැත්නම් බිඳ වැටුණොත් ලෝකයේ බලවත් රටවලට සිදුවෙන දේ හිතාගන්න බෑ. මේක උදාහරණත් එක්ක ඔයාලට පැහැදිලි කරන්නම්කෝ. ඇමරිකාව, කැනඩාව, එංගලන්තය වගේ රටවල මින් පෙර නොවිරු හිම කුණාටු ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සීතලට වඩා දරුණු ජීවේ පවන්න නැති වෙන්න පුළුවන් මට්ටමක සීතලක් ඇති වෙන්න පුළුවන්. ඔයාලට මතකද 2021 වර්ෂයේදී ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට සිද්ධ වුණ දේ? කාන්තාරයක් වගේ රස්නේ තියෙන ප්‍රදේශ පවා අයිස් වලින් වැසිලා ගියා. විදුලි බල පද්ධති බිඳ වැටුණා. ඒකට ප්‍රධානම හේතුවක් උනේ මේ පෝලර් වර්ටෙක්ස් එක දුර්වල වීම. ඒ වගේම 2024 2025 ශීත ඍතුවේත් විද්‍යාඥයන් මේ ගැන දැඩි අවධානයකින් ඉන්නේ. මොකද ආර්ක්ටික් ප්‍රදේශයේ ලෝකයේ අනිත් තැන්වලට වඩා වේගෙන් උණුසුම් වෙමින් පවතිනවා. ඒකට හේතුව අපිම පරිසරයට කරන විනාශය. මේ හින්දා පෝලර් වර්ටෙක්ස් එකේ හැසිරීම අනාගතයේදී තවත් අස්ථාවර වෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ අනාවරණය කරන්නේ මේ වෙනකොට. දැන් ඉතින් අපි පරිසරයට කරන විනාශම පරිසරයේ ඒ ව්‍යසනයේ දරාගෙන ඉඳලා අපට දෙන රිටර්න් එක ගැන විද්‍යාවටත් හිතාගන්න බෑ. මේකේ වැදගත්ම ගැටලුවට එන්න වෙනවා. මේ පෝලර් වර්ටෙක්ස් එක කැඩුණොත් ශ්‍රී ලංකාවට හිම වැටෙයිද? සරලම උත්තරේ නැහැ. අපට කෙලින්ම හිම වැටෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ සමකයට ආසන්න හින්දා. පෝලර් වර්ටෙක්ස් එකේ ඍජු බලපෑම තියෙන්නේ මැද අක්ෂාංශ තියෙන රටවල් වලට. හැබැයි ඉතින් අපට බලපෑමක් නෑ කියලාම හිතන්න එපා. බලපෑම හිම වැටෙනවට වඩා භයානක වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඒක වෙන්නේ?
පෘථිවි කාලගුණ කියන්නේ හිතවතුනි එකිනෙකට එක සම්බන්ධ දම් වැලක් වගේ. උතුරේ පෝලෝ වෝටෙක්ස් එක බිඳ වැටුනහම ඒක ලෝකයේ වටා හමන ප්‍රධාන සුළං ධාරා ජෙට් ස්ට්‍රීම් ජෙට් ප්‍රවාහවල ගමන් මාර්ගය වෙනස් කරනවා. මේ ජෙට් ස්ට්‍රීම්ස් වෙනස් වුනහම ඉන්දියන් සාගරයේ වලාකුළු හැදෙන රටාව සුළං හමන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මේ හින්දා අපට ආකාර දෙකක බලපෑම් ඇති වෙනවා. පළවෙනි එක විදිහට අනපේක්ෂිත ගම් වතුර. අපට වැසි නොලැබිය යුතු කාලවලදී හදිස්සියෙම මහා ධාරානිපාත වැසි ලැබිලා ගම් වතුර ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතියකට වහින්න ඕනේ වැසි පැයකින් වහින්නත් පුළුවන්. ඊළඟ එක තමයි තාප තරංග heat waves. ලෝකයේ උතුරු කොටස මිදී යනකොට ඒ සමතුලිතතාවය රැකගන්න නිවර්තන කලාපීය රටවල, ඒ කියන්නේ අපේ වගේ රටවල උෂ්ණත්වය දරා ගන්න බැරි තරම් ඉහළ යන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන් මැරෙන උෂ්ණත්වයකට පවා ලං වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතවතුනි උතුරේ අයිස් කුණාටු එනකොට අපට දරුණු නියඟයක් හෝ හදිස්සි ගම් වතුරක් එන්න පුළුවන්. අපේ තේ රබර් වී පොල් වගා විනාශ වෙන්න මේ කාලගුණික විපර්යාසය බලපානවා. ඒ වගේම මිනිසුන්ගේ එදිනෙදා කාර්යය අඩාල වෙන්නත් මේ කාලගුණික විපර්යාසය බලපානවා. ඉතින් හිතවතුනි මේකේ තියෙන භයානකම කාරණය කියන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම. පර්යේෂකයන් හෙළිදරව් කරලා තියෙන්නේ 1979 ඉඳන් අද වෙනකන් ආර්ක්ටික් ප්‍රදේශයේ ලෝකයේ සාමාන්‍ය වේගය වගේ 4 ගුණයකින් උණුසුම් වීගෙන යනවා කියලා. ඒ කියන්නේ උතුර උණුසුම් වෙන තරමටම පෝලෝ වෝටෙක්ස් එකත් අස්ථාවර වෙනවා. වෝටෙක්ස් එක අස්ථාවර වෙන තරමටම අපේ කාලගුණය පිස්සු වට්ටනවා. ඉතින් හිතවතුනි ශ්‍රී ලංකාව වගේ කුඩා දූපතක් මේ දේශගුණ විපර්යාස හමුවේ ඉතාමත් අවදාන. මුහුදු මට්ටම ඉහළ යාම, පානීය ජලයේ හිඟවීම, වගා පාළු වීම මේ දාමේ සුළු දේවල් තවත් විශාල දේවල් තියෙනවා. ඉතින් හිතවතුනි ඔයාට පේන මේ වීඩියෝ එක අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් පස්සේ බලන්නකෝ. මේක බැලුවොත් ඔයාට තවත් මේ පරිසරයට අපි කරපු විනාශවල ප්‍රතිඵලය ගැන හිතා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්කෝ. ඉතින් හිතවතුනි සෝබාදහම අපට නවත්තන්න බෑ කියන සම්මුතියට අනුව පෝලෝ වෝටෙක්ස් එකත් අපට නවත්තන්න බෑ. ඒක සෝබාදහමේ ක්‍රියාවලිය. හැබැයි ඉතින් අපට පුළුවන් ඒකට සූදානම් වෙන්න. අනපේක්ෂිත කාලගුණික රටාවලට ඔරොත්තු දෙන වගා ක්‍රම වලට යොමු වෙන්න. ඒ විතරක් නෙවෙයි ප්‍රධානම කාරණාව තමයි පරිසරය රැකගන්න එක. අපේ වගකීම සහ යුතුයකම විය යුතුයමයි. ඉතින් උතුරේ අයිස් කන්දක් දිය වෙන එක, දකුණේ ඔයා කන බත් එකට බලපානවා කියලා එක දැන් පැහැදිලිනේ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතයට, ඔයාගේ පරම්පරාවෙන් ඉපදෙන්න ඉන්න සාමාන්‍ය ඔයාගේ ජීවිත කාලේ දකින්නවත් බැරි පරම්පරාවක ජීවිතයට බලපානවා කියන එක ඔයා හොඳටම දන්නවා. ඉතින් හිතවතුනි දැන් ඔයාට තේරෙනවද පරිසරය අපි විනාශ කරොත් අපට වෙන අවදානම ගැන? ඉතින් හිතවතුනි මේ වගේ විද්‍යාත්මක දේවල් ඉතාමත් සරලව දැනගන්න වගේම අපට නොපෙනෙන ග්‍රහලෝක පිටසක්වල ජීවීන්, ඒ විතරක් නෙමෙයි ලෝකයේ අපේ හෙළ ඉතිහාසයේ සිතාමතාම වලලා දැමීම ගැන අපි මීඩියම් YouTube channel එක හඬ නගනවා. එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වෙන්න අපේ මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. හිතවතුනි පරිසරය වෙනුවෙන් මේ වීඩියෝ එකේ YouTube link එක ඔයාගේ යාළුවන්ට share කරන්න. එහෙනම් මීඩියම් ආයතනයෙන් පුංචි මතක් කිරීමක් වාට කියන්නම්. මීඩියම් ආයතනයේ ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් රින්ග්ටෝන් සර්විස් එකක්, ඔයාගේ ව්‍යාපාරික වෙළඳ දැන්වීම්, post, video ads නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉතින් පරිසරයට ආදරය කරගෙන ඉතාමත් සතුටින් ජීවත් වෙන්න.